අයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අපේ YouTube channel එකට. ඉතින් අද අපි golden syrup බොහොම පහසුවෙන් ගෙදරදිම හදාගන්න වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මේ රෙසිපි එකට අවශ්‍ය වෙන්නේ බොහොම සරල අමුද්‍රව්‍ය ටිකක්. ඉතින් ගෙදරදිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ channel එකත් එක්ක subscribe වෙලා ඉන්න ඔයාලා හැමෝටමත්. අපේ වීඩියෝස් බලන like comment share කරන ඔයාලා හැමෝටමත්. ඉතින් බලමු මේ රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ පෙන්වන විදිහට කැරමල් එක හදාගන්න තියෙන්නේ මේ විදිහට ටික එකතු කරමින් අවශ්‍ය පාටට කැරමල් එක හදාගන්න. විදිහට අවශ්‍ය පාටට කැරමල් එක හදාගත්තට පස්සේ ඊළඟට මම එකතු කරන්නේ උතුරන වතුර. උතුරන වතුර එකතු කරද්දී ඔයාලා පරිස්සම් වෙන්න. මොකද මෙතනදී හැදෙන ස්ටීම් එක නිසා අත පිච්චෙන්න පුළුවන් නිසා. ඊළඟට මේ විදිහට ටිකක් මිශ්‍ර කරන්න. කැටගතියක් වගේ තිබුණොත් බය වෙන්න එපා. ඒක තිය වෙලා යනවා. මේ විදිහට ටිකක් මිශ්‍ර කරගෙන ඊළඟට මම ඉතිරි සීනි ටික එකතු කරමින් මිශ්‍ර කරගන්නවා. දැන් මේ විදිහට එකතු කරපු සීනි ටික දිය වුණාට පස්සේ මම එකතු කරන්නේ ලෙමන්. ඔයාලට පුළුවන් දහි එකතු කරන්නත්. ඊළඟට ටිකක් මිශ්‍ර කරලා හොඳටම අඩු ගින්දරේ මේක විනාඩි 45ක් තියාගන්න ඕනි. ඒ විනාඩි 45 ඇතුළත විනාඩි 15කට සැරයක් වගේ පොඩ්ඩක් මේක මිශ්‍ර කරගන්න. විනාඩි 45කට පස්සේ ලිප ඕෆ් කරලා විනාඩි 5ක් විතර නිවෙන්න තියාගන්නවා මේ විදිහට. ඊළඟට මම ජීවාණුහරණය කරපු වීදුරු බෝතලයකට මේ මිශ්‍රණය පෙරා ගන්නවා. ඒ විදිහට පෙරාගත්තට පස්සේ හොඳටම නිවෙනකන් වීදුරු බෝතලේ තියලා තියන්න. පියන වහන්නේ නැතුව හොඳටම නිවුණට පස්සේ තමයි පියනෙන් වහගන්න ඕනි. ඒ විදිහට හොඳටම නිවුණට පස්සේ අපිට පුළුවන් පියනකින් වහලා සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ මේක මාස 6ක විතර කාලයක් තියාගෙන පාවිච්චි කරන්න. මෙතනදී ඔයාලට පේන්නේ නිවෙන්න කලින් සිරප් එක තියෙන විදිහ. මේ විදිහට ඔයාලට ගෙදරදීම වෙඩින් කේක් හදා ගන්නවා වගේම වෙඩින් කේක් වලට අවශ්‍ය golden syrup එකත් ගෙදරදීම ඔයාගේ අතින්ම හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් මගේ වෙඩින් කේක් වීඩියෝ එකත් බලන්න. මේ ඔයාලට පේන්නේ හොඳටම නිවුණට පස්සේ ඔයාලට පේනවා ඇති හොඳට මී පැණි වගේ තික් එකට තියෙනවා. මේ සිරප් එක අතුරුපස වර්ග, පෑන්කේක් වර්ග වගේ දේවල් රසවත් කරගන්නත් ගන්න පුළුවන්. ඒත් එක්කම මුදවපු කිරි, යෝගට් වගේ දේවල් කෑමට ගන්න පාවිච්චි කරන්නත් පුළුවන්.
ඉතින් ඔයාලා දැක්කා ගොඩක් පහසුවෙන් බොහොම සරල අමුද්‍රව්‍ය ටිකක් පාවිච්චි කරලා තමයි මේ රෙසිපි එක හදන්නේ. ඉතින් ඔයාලත් ගෙදර හදලා බලන්න. හදලා අපිත් එක්ක ඔයාලගේ අදහස් බෙදා ගන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ඔයාගේ යාළුවොත් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ රෙසිපි එකත් බැලුවට. තවත් මේ වගේම රසවත් වීඩියෝකින් හම්බ වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.